Hi there, it's me Udayankar from Let's Learn English. බලන්න පළවෙනි එක්සාම්පල් එක දිහා. She's stingy. She's stingy කියලා කියන්නේ ඇය මසුරුයි, ඇය ලෝභයි කියන එක. මෙම අදහස ඇය ලෝභයි වගේ, ඇය මසුරුයි වගේ පේන්නේ, ඇය ලෝභ වගේ පේන්නේ කියලා එම අදහස ප්‍රකාශ කරනකොට she කියන subject එක ඒක වචනේ නිසා she seems to be stingy කියලා අපිට පවසන්න පුළුවන්. ඒ වගේම ඔබට බහුවචනීය යුක්තයක් මේ ආකාරයට යෙදවීමට අවශ්‍ය නම් seems නැතුව seem to be. They seem to be stingy. ඔවුන් මසුරුයි වගේ පේන්නේ යන අදහස ප්‍රකාශ කිරීමට පුළුවන්. Now let's move on to the second example. Their parental house seems to be dilapidated. Their parental house seems to be dilapidated. ඔවුන්ගේ මහගෙදර මේ parental house කියන්නේ මහගෙදර seems to be මහගෙදර dilapidated කියන්නේ ගරා වැටිලා වගේ පේන්නේ. ඔවුන්ගේ මහගෙදර ගරා වැටිලා කියලා පවසනවා නම් their parental house is dilapidated. මේ වුණොත් ඔවුන්ගේ මහගෙදර ගරා වැටිලා වගේ පේන්නේ කියන අදහස ප්‍රකාශ කිරීමේදී ඔබ their parental house seems to be dilapidated. parental house කියන්නේ ඒක වචනේ නිසා seems to be කියන භාවිතාවය යොදාගෙන තියෙනවා මෙතනදී. Now let's move on to the third example sentence. They seem to be siblings. They seem to be මෙතනදී අප යොදාගෙන තිබෙන්නේ බහුවචනයේ උක්තයක්. එම නිසා seem to be කියන භාවිතාව මෙහිදී යොදාගෙන තියෙනවා. They seem to be siblings. ඔවුන් සහෝදර සහෝදරයෝ වගේ පේන්නේ. The fourth one. She seems to be married. She seems to be married. ඇය විවාහකයි වගේ පේන්නේ. The fifth one. You seem to be an avid reader. You seem to be an avid reader. ඔබ කියවීමට දැඩි ආශාවක් දක්වන කෙනෙක් වගේ පේන්නේ. an avid reader කියලා කියන්නේ කියවීමට දැඩි ආශාවක් දක්වන කෙනෙක්ට. Right. The sixth one. He seems to be a doctor. He seems to be a doctor. ඔහු වෛද්‍යවරයෙක් වගේ පේන්නේ. මෙතනදී අපි ඔහු වෛද්‍යවරයෙක් කියලා ස්ථිරවම පවසනවා නම් he is a doctor. He is a doctor කියලා තමයි පැවසිය යුත්තේ. නමුත් ඔහු වෛද්‍යවරයෙක් වගේ පේන්නේ. එම අදහස ප්‍රකාශ කිරීමේදී he seems to be මෙතන is වෙනුවට seems to be භාවිතාව දාගෙන තියෙනවා. He seems to be a doctor. The last example. Your mother seems to be bounteous. Your mother seems to be bounteous. ඔබගේ අම්මා, ඔයාගේ අම්මා, ඔයගොල්ලෝගේ අම්මා පරිත්‍යාගශීලී වගේ පේන්නේ. මෙහිදී ඔබගේ අම්මා පරිත්‍යාගශීලී කියලා ස්ථිරවම පවසනවා නම් your mother is bounteous කියලා ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වෙනුවට ඔබගේ මව පරිත්‍යාගශීලී කෙනෙක් වගේ පේන්නේ කියන අදහස ප්‍රකාශ කිරීමේදී your mother seems to be bounteous කියලා අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. නැවත මට මතක් කර යුතු දෙයක් තියෙනවා මම පාඩමේදී. මෙම seem to be or seems to be භාවිතාවට පසුව ඔබට නාම පදයක් එසේත් නැත්නම් නාම විශේෂණයක් ඒ කියන්නේ adjective එකක්ද යොදා ගන්න පුළුවන්. Thank you for watching this video.